ලංකාවේ බන්ධනාගාර පද්ධතිය කියන්නේ කලින් කලට විවිධ අර්බුද නොසන්සුන්තාවන් සහ රහස්‍යගත සිදුවීම් නිසා නිතරම පුවත් මවපු තැනක්. හැබැයි මේ සතියේ මීගමුව බන්ධනාගාරය ඇතුළෙන් වාර්තා වුණු නොසන්සුන්කාරී තත්ත්වයක් එක්ක මුළු රටේම අවධානය නැවතත් බන්ධනාගාර දෙසට යොමු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි සිදුවීමක් වුණාම නිලධාරීන් මට්ටමින් විමර්ශනය කරලා අත්හැරියත් මෙවර සිදුවීම දුරදිග ගියේ රටේ ජනාධිපතිවරයාම මේකට ඍජුවම මැදිහත් වුණ නිසායි. ඇත්තටම මීගමුව බන්ධනාගාරය ඇතුලේ සිද්ධ වුණේ මොකක්ද? ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බන්ධනාගාර නිලධාරීන් කැඳවලා දීපු හදිසි සහ දැඩි නියෝග මොනවාද? ආණ්ඩුව මෙම ප්‍රශ්නය දකින්නේ කොහොමද? අද අපි කතා කරන්නේ කාටවත් වසන් කරන්න බැරි වුණු මීගමුව බන්ධනාගාරය ඇතුළු පැත්ත සහ ජනපතිගේ හදිසි මැදිහත් වීම ගැනයි. මුලින්ම අපි බලමු මේ නොසන්සුන්තාවයේ ඇතිවෙන්න බලපාපු සැබෑ හේතුව මොකක්ද කියලා. මීගමුව බන්ධනාගාරය කියන්නේ සාපේක්ෂව දැඩි රැකවල් මැද පවතින ඒ වගේම නිතරම විවිධ චෝදනා එල්ල වුණු තැනක්. පසුගිය දින කිහිපය තුළ බන්ධනාගාරයේ ඇතුලේ රැදිවියන් සහ නිලධාරීන් අතර යම්කිසි උණුසුම්කාරී තත්ත්වයක් වර්ධනය වෙමින් පැවතුණා. මූලික වාර්තාවට අනුව බන්ධනාගාරය තුළ සිදු කෙරුණු ඇතැම් සෝදිසි කිරීම් රැදිවියන්ගේ මූලික පහසුකම් පිළිබඳ ගැටලු සහ පාලන අධිකාරියේ දැඩි නීති රීති මේ නොසන්සුන්තාවයට ක්ෂණික හේතු වෙලා තියෙනවා. නොසන්සුන්තාවය පාලනය කරන්න ආරක්ෂක අංශවලට අමතර බලයනි පවා කැඳවන්න සිද්ධ වුණා. ලංකාවේ බන්ධනාගාරවල අධික තදබදය සහ පවතින යටිතල පහසුකම් වල හිඟකම මෙවැනි ගැටුම් වලට දීර්ඝකාලීන හේතු විදියට දේශපාලන සහ සමාජ විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි සිදුවීමක් වුණාම විෂයභාර ඇමතිවරයා හෝ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා විමර්ශනයක් කරනකම් බලා සිටීම තමයි සාම්ප්‍රදායික ක්‍රමය. හැබැයි මෙවර වත්මන් ජනාධිපතිවරයා ඒ සම්ප්‍රදාය වෙනස් කළා. මීගමුව බන්ධනාගාරයේ සිදුවීම වාර්තා වූ සැනින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උසස් බන්ධනාගාර නිලධාරීන් කොමසාරිස්වරුන් වගේම බන්ධනාගාර ජේලවරු පවා කොළඹට කැඳවලා විශේෂ ඍජු සාකච්ඡාවක් පැවැත්තුවා. මෙහි විශේෂත්වය තමයි ජනාධිපතිවරයා ඉහළ නිලධාරීන්ගෙන් විතරක් නෙවෙයි බන්ධනාගාර මට්ටමින් ඍජුවම සේවය කරන ජේලවරුන්ගෙන් සහ ශ්‍රේෂ්ඨ නිලධාරීන්ගෙන් එතන පවතින සැබෑ තත්ත්වය සහ අඩුපාඩු මොනවද කියලා මුහුණට මුහුණ අසා දැනගැනීමයි. මෙම හදිසි සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ඉතාමත් දැඩි තීන්දුව කිහිපයක් ගෙන ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ. ආණ්ඩුවේ පැහැදිලි ස්ථාවරය වෙන්නේ බන්ධනාගාර පද්ධති ඇතුලේ සිදුවන කිසිදු අක්‍රමිකතාවයක් හෝ මෙවැනි සිදුවීම් පිටිපස ඇති සැබෑ තත්ත්වයන් ජනතාවගෙන් වසන් කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි. ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට නියෝග කර ඇත්තේ රැඳවියන්ගේ අයිතිවාසිකම් සහ බන්ධනාගාර ආරක්ෂාව යන දෙකම සමබරව පවත්වාගෙන යන ලෙසයි. බන්ධනාගාර තුළ සිදුවන දූෂණ, ජාවාරම් සහ නිලධාරීන්ගේ පාර්ශ්වයෙන් සිදුවන වැරදි මෙන්ම රැඳවියන් කලාකාරී ලෙස හැසිරෙනවා නම් ඊට හේතු වහාම සොයා බලා පද්ධතියේ ව්‍යුහාත්මක වෙනසක් කරන්න කියලා ජනාධිපතිවරයා මෙහිදී නියෝග කර තිබෙනවා. ලංකාවේ බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම කියන්නේ දශක ගණනාවක සිට කතාබහට ලක්වුණු ඒත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවුණු දෙයක්. මීගමුව බන්ධනාගාරයේ ඇතිවීමේ නොසන්සුන්තාවය සහ ඊට ජනාධිපතිවරයා දක්වපු ක්ෂණික ප්‍රතිචාරය ඉදිරියේදී සමස්ත බන්ධනාගාර පද්ධතියම යහපත් මඟකට හැරවීමේ ආරම්භයක් වෙයිද? ඉතින් ඔබ හිතන විදිහට බන්ධනාගාරයේ ඇතුලේ පවතින මේ අවුල් සම්පූර්ණයෙන්ම විසඳන්න ආණ්ඩුව ගත යුතු අලුත්ම පියවර මොකක්ද? ජනාධිපතිගේ මේ ඍජු මැදිහත් වීම ගැන ඔබ මොකක්ද හිතන්නේ? ඔබේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ලංකාවේ උණුසුම් දේශපාලන සහ සමාජීය තොරතුරු පිළිබඳ විශ්ලේෂණ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.